ඔන්න මෙදාසරේ චූටිකුකු නිල්වලත් එක්ක රෝමන් කාරයන්ට අව්වෙනවා. ඉතින් අපි බලමු අද කතාවෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. සයිමන් හැමදාම ඔය වගේනේ. අපි හැමදාම යාට ඉතින් පාන් හොයන්න ඕනේ. අපි බෙදිලා යමු. එතකොට ඉක්මන් සූකිරි මාත් එක්ක එන්න. කළු යන බබියත් එක්ක. හවස් වෙද්දී අපි මෙතනදිම හම්බ වෙමු. නගර ශාලාව පැත්තට යමු. එතනදී අපිට රෝමන් කාරයෝ නිල්වලා කුමරිය මේ පාර මොන අංචියක් දදින්න හදන්නේ? අංචි කිව්වේ මොකද්ද? එයාට පිස්සු හැදිලා මිනිස්සුන්ට තුවාල වෙයි. මේ කුකගේ මොලේ කොලොප්පන් වෙලාද? මෙයා ආයෙත් මැත්තට පයින්නවනේ. මටමයි වෙන්නේ. අනුරවෙන් බේරුනේ. යමු මෙතනින් පැනගමු. යන්න පහර දෙන්න කොල්ලන. අර චූටි කුකු අපේ සැලැස්ම විනාශ කළා. හැලෝවීන් අපි යමු. අපි කොහෙද යන්නේ? රෝමන් කාරයන්ගෙන් ඈතට යමු. ඕම ඉන්න. ඔයාලා බලුකුරුට දානවා හරිද? එක කලින් කුක්කො දෙන්න උත්තමාවිය මේ ගැන බොහොම සතුටු ඇයි. චූටි කුකු ඒයි කුමරිය ඔයා කොහෙද? හනේ මන් දන්නේ මෙහෙ පාන් හොයනට වඩා ලේසි පිදුරු ගොඩේ ඉදි කට්ටක් හොයන එක. ඔයා මොකද කියන්නේ අපේ හාම්පුතාගේ කඩේට ගිහින් බලමුද? විසික් කරන කෑල්ලක් හරි එහෙ ඇතිනේ. හැන්ඩ් බේකන් දාලා පාන් කන මිනිස්සුත් මෙහෙ ඉන්නවනේ අනේ. ඔව්. හේ අර බලන්නකෝ. ඔහොම ඉන්නවා. මුලින් අපි ඕක දැක්කේ. තියන්න. අමාරුවෙන් හොයාගත්ත ඕක දීලා යනවා මොකට කුරුල්ලා. අයියෝ චූටි කුකුයි නිල්වලයි දෙන්නම එක කූඩුවේ. හරිම ලස්සන දවසක්. දුෂ්ට පූස් තඩියා. මං ඔයා වල්ලගත්තාම මස් කඩේ කොක්කේ එල්ලනවා. අනේ දවල් හින දකින්න නැතුව ඉන්න. එයාට මං කියන්නේ කෝට බස් කරනවා. මාව දැන් එළියට ගන්නවද නැද්ද? මේ කූඩුවේ කම්බි යකඩ කඩන්න අමාරුයි. මං කොහොමරි උත්සාහ කරනවනේ. මට පොඩ්ඩක් හිතන්න දෙන්න. ඔහොම හැම වෙලාවෙම පලිගන්න හදලා ගමේ අය අමාරුවේ දාන්න හොඳ නෑ. මෝඩ කුක්කා ඔයා ජෙනරල්ව බේරුවේ අපේ ලොකු මහත්තුරා. මං එයාව ඉවර කරලා ඔයාගෙන බලා ගන්න. අපි මොකද කරන්නේ? 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 අනේ කරුණා කරලා එක දණකට වෙලා ඉන්නවද? හරි ඒත් අපි මොකද කරන්නේ? අපි මේ මන් දන්නේ කුමාරිකාවේ ජනම් ප්ලෑන් එකක් ගහනවා. දැන් කවුරු කියලා දෙන්නද? චූටි කුකු වගේ ඒත් එයා හරි දේ කියනවා. පහකට වෙන්න. අපි පාන් මෙහෙයුම්ක ඉන්නේ. මේ හලෝ පාන් කෑල්ල මෙහෙ දෙනවා.
හරි මෙහෙමයි. එයාලා අපිට කෑමගෙනවම කූඩුවෙන් එලියට පැනලා දොර පැත්තට එක පාරට දුම්. ඊළඟට අර දුෂ්ට මොනාලිසාගේ අඬු කඩලා සුප් එකක් හදනවා. හැම වෙලාවෙම පලිගන්නෙක් ගැනනේ කියන්නේ. මට මගේ හාම්පුතාව නැති උනේ අර රෝමන් කාරයෝ නිසා. ඒකේ පලිය ගන්න එක නවත්තන්න බටු ඇටේට ඉඩ දෙන්නේ නෑ. බටු ඇටයා? අනේ දිගංචියා. මං ඔයාට වඩා උසයි. මං ඔයාට වඩා බුද්ධිමත්. හරි මොකද කරන්නේ? මට අදහසක් තියෙනවා. මගේ සුපිරි වේගේ පාවිච්චි කරලා චූටි කුකුලා ඉන්න තැන හොයා ගන්නවා. ඊළඟට කොහොමද උදව් කරන්න කියලා අහලා ආපහු මෙහාට ඇවිල්ලා සැලැස්ම ක්‍රියාත්මක කරමු. කැමතිද? ඊට වඩා හොඳ එකක් තියෙනවා. අපි රෝමන් කාරයට පහර දෙනවා. ඊට පස්සේ චූටි කොකෝවයි නිල්වලා කුමරියවයි බේරගෙන ජෙනරාලයවයි පූසවයි එලවලා නිල්වලා කුමරියව ගෝල් දේශයේ පාලකයා කරනවා. එහෙම නැත්නම් මං වේගයෙන් වටේට දුවලා සුළුසුළුඟක් ඇති කරලා කූඩුව අරිනවා. සුළුසුළුඟ උඩට යද්දි ජෙනරලුයි මොනාලිසයි උඩින් යනවා. එතකොට සුළුසුළුඟ ගෝල් දේශයේ නායකයා වෙයි. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? නෑ වෙන අදහසක් තියෙනවා. අපි යන ගමන් ඒ ගැන කතා කරගමු. හරි එහෙනම්. මෙහෙමත් කරදරයක් අම්මා. පාන් කෑල්ලකට ආත්මේ පාවා දෙන්න බෑ. කමන්නෑ ගිහින් ගමු. අර තියෙන්නේ මං කලින් කියපු දෙපසුවට ඇහුන්නේ නැහැ කියලා හිතාගන්න හොඳේ. මීට වඩා නරක දෙයක් තවත් වෙයි කියලා නම් හිතන්න එපා. මේ ඉන්නේ මං හැමතැනම හෙව්වා. අපිට වැඩ ගොඩක් තියෙනවා. ඉක්මනට එනවා. මේ දෙන්නට මක් වෙලාද කොට කලිතම්? ඔය හොඳටම ඇති. දැම්ම එළියට නෝ දෙන්නම. යමු. මට හිතෙන්නේ මං ඇඳුණා. මම එනවා චූටි කුකු. චූටි කුකු. අපෙන් බේරෙන්න හිතුව මදි. හද්දෙහිනේ මට පේන විදිහ නම් මේ පෙනුම උරුකෙක් වගේ. අනේ පිස්සුද? මෙයා නිකන් පුංචි බලු පැටියෙක් වගේනේ. අපි ආපහු යන්න ඕනේ. ඔයා ඕන දෙයක් කරන්න මං අර කුමාරි ගැන බලා ගන්නම්කෝ. හරිනේ. දඩෝරියා. ඔහොම නවතින්න. කරදරකාර කුක්කෝ. අපි වහගමු. බලු කුඩුවත් ඉන්නුනේ අන්තිමට. මොකද මේ කාලබලේ? මම චූටි කුකුව බේරගත්තා. අපේ ප්ලෑන් එක හින්දා තමයි බේරුනේ. හරියටම හරි. දැක්කනේ අපි හැමෝටම එකට වැඩ කරන්න පුළුවන්. අනේ අපුයි වැඩ කරන්න පුළුවන්. එන්න අපි යමු. ඇත්තටම හැලෝවීන් හරිම හොඳයි. ඒයි අපි පණ යනකම් වැඩ කරද්දි ඔයාලා විනෝද වෙනවනේ. ඊට පස්සේ කවුද එතන හිටියේ? සිංහයෙක්. සිංහයෙක්? මට පාන් කෑල්ලක් ගෙනත් දෙන්න බැරිකම කියන්නේ නැතුව බොරුවට කතන්දර කී මාව රවට්ටන. මෙච්චර ලොකු එකක් ඕන නෑ. පොඩි කෑල්ලක් තිබුණා නම් ඇතිනේ. ඇයි අපිට වෙච්ච දේ දැනගන්න ඕනේ නැද්ද?
ඉස්සල කාලින්න ඕනනේ. කනවා තමයි කන්නතුව බෑනි